හායි මම ගෝසිත ලංකාවේ අපි චිකන්කාරි එකක් සතියකට එක පාරක් හරි හදනවානේ. ඒ විතරක් නෙමෙයිනේ ගෙතරට කවුරු හරි විශේෂ කෙනෙක් ආවහමත් අපි චිකන්කරි එකක් අමතක කරන්නේ නැහැනේ. ඉතින් මම අද අරගෙනාවේ චිකන්කරි එකක් ගමේ රසට කොහොමද හදන්න කියලා. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව යමු මේක හදන විදිහ බලන්න. අපිට මේ කරියකට ඕනි වෙනවා කරදමුංගු කරාපුරෙන්ටි සහ කුරුතු කෑල්ලක් හොඳට තලාගෙන ඒකට මම වංගෙඩියකට කරදමුංගු 5ක් වගේ දාගන්නවා. කරාපුරැටි 10ක් වගේ දාගන්නවා. තව මේ වගේ කුරුතු කෑල්ලකුත් දාගන්නවා. දැන් අපි මේ ටික හොඳට තලාගමු කුඩු වෙනකල්. හරි දැන් මේ ටික හොඳට කුඩු වෙලා තියෙන්නේ. මම දැන් මේ ටික පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපිට තියෙනවා පහේ ටිකක් බෙදගන්න. ඒකට මම පෑන් එකක් ලිපේ තියලා මිරිස් කුඩු මේසැන්දි 2ක් දානවා. මේ ටික අපි අඩු ගින්දරේ තප්පර 20ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම එකතු කරගන්නවා 3-5 කුඩු වලින් මේසැන්දි 1/2ක්. දැන් මේ ටික හොඳට මික්ස් කරන ගමන් අපි මේ ටික හොඳට බෙද ගන්න ඕනි අඩු ගින්දරේම. සාමාන්‍යයෙන් කළු පාට වෙනකල්ම මේ ටික බෙද ගන්න ඕනි. විනාඩි 2ක් 3ක් විතර යනකොට මේ වගේ කළු පාටට එනවා. මම දැන් මේ ටික අයින් කරගන්නවා. අද මම මේ චිකන් කරි එක හදන්නේ චිකන් කිලෝ 1කින්. මම චිකන් ටිකක් ලොකු කෑලි වලට කපාගෙන හොඳට සෝදලා පිරිසිදු කරගෙන තියෙන්නේ. මුලින්ම මේකට මම කලින් බැදගත්ත මිරිස් කුඩු 3-5 ටික එකතු කරගන්නවා. ඊළඟට ගම්මිරිස් කුඩු වලින් තේ හැන්දක් දාගන්නවා. බැදපු 3-5 කුඩු වලිනුත් මේස හැන්දි 1/4ක් දාගන්නවා මම. ඒ වගේම ලුණුත් තේ හැන්දක් වගේ දාගන්නවා. තව මම සියඹලා ඇට 7-8ක වගේ ඉස්ප මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි. හරි අපි දැන් මේ ටික විනාඩි 10ක් මැරිනේට් වෙන්න තියමු. ඊළඟට අපි යමු කරි එක හදන විදිය බලන්න. වළඳක් ලිපේ තියලා මම තෙල් මේස හැන්දි 2ක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම උළුහල් තේ හැන්දක් දානවා. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරන ගමන් තප්පර 30ක් වගේ ෆ්‍රයි කරගමු. ඊළඟට මම එකතු කරගන්නවා අපි කලින් තලාගත්ත කරදමුංගු කරාපුර ඇටි කුරුඳු ටික. මේ ටිකත් අපි තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම දාගන්නවා තලාගත්ත ඉඟුරු සුදුලුණු මිශ්‍රණයක්. මේ ටිකත් හොඳට මික්ස් කරන ගමන් විනාඩියක් විතර ෆ්‍රයි කරගන්න ඕනි. මෙතනදී මම සාමාන්‍ය සයිස් ඉඟුරු කෑල්ලකුයි සුදුලුණු බික් 8ක් විතර තමයි තලාගෙන තියෙන්නේ. ඊළඟට මම මේකට දාගන්නවා මේ වගේ කපාගත්ත රතුලුණු ගෙඩි 10ක් වගේ. චිකන් කරි එකට රතුලුණු එකතු කරගත්තාම මාරම රසක් එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් රතුලුණු එකතු කරගන්න. ඒ වගේම මේ වගේ කපාගත්ත අමු මිරිස් කරල් 2ක් වගේ දාගන්නවා. තව රම්පේ කරපිංචා ස්වල්පයකුත් දානවා. දැන් ආයෙත් හොඳට මික්ස් කරන ගමන් විනාඩියක් විතර ෆ්‍රයි කරගමු. ඊළඟට මම අපේ චිකන් ටික එකතු කරගන්නවා මේකට. මම මේත් එක්කම වතුර මේසෙන්දි 3ක් වගේ දාගන්නවා. විනාඩියක් විතර අපි දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි. දැන් අපි මේක පියනෙන් වහලා ටිකක් වැඩි ගින්දරේ විනාඩි 7ක් 10ක් අතර වගේ පිස ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 8කට විතර පස්සේ මම දැන් මේකට මේ වගේ සේර කෑල්ලක් දාගන්නවා. මම දැන් මේ ටික හොඳට මික්ස් කරගන්නවා ආයෙත්. මේ වෙලාවෙදී සේර කෑල්ලක් එකතු කරගත්තාම මාරම රසක් මේ රෙසිපි එකට එනවා. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සේර කෑල්ලක් මේ වෙලාවෙදීම දාගන්න. දැන් මම අපේ චිකන් ටික මික්ස් කරගත්ත බෝල් එකටම වතුර කප් එකක් දාලා බෝල් එකේ ඉතුරු වෙලා තියෙන පහේ ටිකත් හොඳට මික්ස් කරගෙන මේකට දාගන්නවා. දැන් අඩු ගින්දරේ ආයෙත් පියනෙන් වහලා විනාඩි 8ක් 10ක් අතර වගේ පිස ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ මාරම සුවඳයි මේ වෙලාවෙදි නම්. දැන් අපි පොඩ්ඩක් මේක මික්ස් කරගමු. ඔයාලා රස බලලා මේ වෙලාවෙදි මදි නම් ලුණු එකතු කරගන්න. ඒ වගේමයි කරි එක තව ටිකක් උකු කරගන්න ඕනේ නම් පියන ඇරලා තව පොඩි වෙලාවක් පිස ගන්න.
ඔන්න අපි එහෙනම් මේ රසමරස චිකන් කරීකත් හදලා ඉවරයි. ඔයාලා හදන චිකන් කරීකට වඩා මේ චිකන් කරීක වෙනස් නම් අනිවාර්යෙන්ම මේ විදියටත් හදලා බලන්න. මොකද මං කලින් කිව්වා වගේම ගොඩක් ගැමි විදියට හැදුවහම මාරම රසයි. ඒ වගේමයි අලුත්ම රසකට චිකන් කරීකක් කන්නත් පුළුවන් මේ විදියට හදාගත්තාම. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් මගේ තවත් රසම රස රෙසිපි එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.